වෙරළු ගහක් ගාව ඉඳගෙන වෙරළු වට්ටියකට දාගෙන වෙරළු ටිකක් කනවා. ඉස්සර අපි ගහේ නැගලා කඩන්නේ වෙරළු. ඉස්කෝලේ ඇරලා එනකොට ඉස්සර වගේ නෙමෙයි ස්වභාවික පරිසරයේ ගොඩක් දේවල් තියෙනවා අපිට කන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි ලෝකියෝ විත් සුබේ YouTube channel එකෙන් අරගෙන එන මේ වීඩියෝ එක රසම රස වෙරළු පිළිබඳව තමයි. අච්චාරුවක් කිව්වොත් කටට කෙලවුනන ලාංකික අපිට ඉතාමත් හුරු පුරුදු වෙරළු කියන්නේ හොඳෙක් රසවත් පළතුරක් විතරක් නෙමෙයි. එය අපේ දේහයට අනූපමය සුවයක් දෙන දිව්‍යමය ඖෂධයක්. වෙරළු කියන්නේ විටමින් C වලින් අනෝන පිරිපුන් පළතුරක්. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරනවා. නවතම් පරීක්ෂණ වලට අනුව වෙරළු වල අඩංගු සංක්‍රීය සංඝටක වලට රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතිනවා. මෙහි ඇති ඉහළ තන්තු ප්‍රමාණය නිසා මලබද්ධය දුරු කරලා මුළු ආහාර ජීර්ණ පද්ධතියම නිරෝගී කරනවා. ඔබ දන්නවාද වෙරළු ගෙඩියක් විතරක් නෙමෙයි වෙරළු කොළත් වටිනා ඖෂධයක්. වෙරළු කොළ කොටලා මිරිකාගත් යුස හිස් කබලයේ ගෑමෙන් හිස්සොරි සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. ඒ වගේම එය අකලට කෙස් වැටීම නතර කරලා කෙස් කලඹ සිනිඳු සහ දිදුලන සුළු කරනවා. ස්වභාවික කන්ඩිෂනර් එකක් කිව්වොත් මම නිවැරදි. ඉතින් වෙරළු පිළිබඳව ඔයාලගේ අදහස අපිත් එක්ක බෙදා ගන්න. මේ වගේ වීඩියෝ නරඹන්න දිගින් දිගටම ලෝකියෝ විත් සුබේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා අපි බොහොම ආදරෙන් ඔයාලට ආරාධනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.